මගේ මම වැරදි නෑ කියන්නේ. මගේ වැරදි තිබුණා. සමහර වැරදිකරුවෝ ඔවුන් සමහර ඒවායින් අපි නිදහස් කරා. අපි බලපෑම් කරලා ඒක තමයි ඒක වරදක්. සමහර අය කරපු වැරදි වලට අපි දඬුවම් කරේ නෑ. අපි ඒවා වසන් කරන්න හැදුවා. මම හිතනවා මම කරපු වරද්ද මේවා. තවත් තමුන්නාන්සලාගෙන් ඒ ගැන සමාව ඉල්ලන ගමන්ම මම තමුන්නාන්සලාට කියනවා තවත් නම් ඒ වැරදි කරන්න මම සූදානම්. අනේ යකෝ මුන්ට ලැජ්ජාවක් නැති හැටි. මහරජාගේ කටින්ම කිව්වා වැරදි කරයි කියලා. දැන් අහනවා මොකද්ද කරපු වැරද්ද කියලා. කම්බ හොරා. රටේ මිනිස්සු එකතු වෙලා එකපාරක් පැරද්දුවා. ලැජ්ජ නැතිකමට නෙවෙයි ආපහු එන්නේ. අවුරුදු ගානක් පවුල් පිටින් හොරකම් කළා. දැන් ආයේ රට වෙනුවෙන් ලුවෙන්නේ. කරන තරම බලුකම් හොරකම් කළේ මුන්නේ. සල්ලි කෝටි ප්‍රකෝටි ගණන් ගහපු සල්ලි. මහ හොරාටයි රැළටයි දෙන්න ඕන උත්තරේ අපි 17 වෙනිදාට දෙනවා.